ලංකාව ගමන් කළ යුතු නිවැරදි මාවත කුමක්ද? ඔබේ රටට පසුගිය වසර කිහිපය දුෂ්කර කාලයක්ව පැවතියා. ඔබ හිතනවද ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන් පාඩමක් ඉගෙනගෙන තියෙනවා කියලා? No, I think so, Polka. I think at the same... අපේ රට ගත්තොත් අපි කාලයට ඔබින තීරණ ඒ වෙලාවෙදිම ගත යුතුයි. පසුගිය වසර කිහිපය තුළ අපි ඇතැම් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සැලකිල්ලක් දැක්වුවේ නැහැ. ඊට දේශපාලන කරුණු බලපෑවා. උදාහරණයක් වශයෙන් සාම්පූර් බලාකාරය පටන් ගන්න තිබුණේ 2014 දී. ඒ වගේම ඉරානයෙන් ලැබුණු උමාඔය ව්‍යාපෘතය ඒ ආකාරයෙන්ම ප්‍රමාද වුණා. ඒ හේතුවෙන් 2022 වසරේදී අපිට මුලින්ම බලශක්තිය අර්බුදයක් ඇති වූ අතර එය පසුකාලීන මූල්‍ය අර්බුදයකට පරිවර්තනය වුණා. මේ තමයි මේ මුළු කලාපයම එක්ව කටයුතු කළ යුතු වෙලාව. Work new alliances and build new partnership within the region. නවදිල්ලි නුවරදී ඉන්දියාවේ පිබිදීම පිළිබඳව එලෙස අදහස් පළ කළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දිය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කළ ගිවිසුම් පිළිබඳව පසුගියදා මීරිගමදී පාක්ෂිකයින් අමතමින් පැවසුවේ මෙවැන්නක්. ආණ්ඩුව පාර්ලිමේන්තුවට දන්වන්නේ නැතුව අද වෙනත් රටවල් එක්ක ගිවිසුම් ගත වෙනවා. මේ ගිවිසුම් වල මොනවද තියෙන්නේ? මේවා අපේ රටේ බලපාන්නේ කොහොමද වාසිත අවාසිත කියන කාරණේ පිළිබඳව ආණ්ඩුවට මොළකීමක් තිබ්බා. ගිවිසුම් ගත්තා වෙන්න පෙර පාර්ලිමේන්තුව දැනුවත් කරන්න. ආණ්ඩුව ඉන්නට මතක් කරලා දෙන්න ඕනේ. ඔබ අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ IMF ගිවිසුම අත්සන් කරපු නිසා ජනතාවට සහන දෙන්න බෑ. ආර්ථිකය ගොඩනගන්න අපහසුයි කියලා චෝදනා කරනවා නම් ඔබ අද අත්සන් කරපු ගිවිසුම් වලින් බලපෑම තියෙන්නේ ඔබටවත් මේ પરම්පරාවටත් නෙවෙයි ඊළඟ પરම්පරා ගණනාවකට. ඒ බලපෑම ඍජුවම ලැබෙන වැඩන ඍජුවම බලපෑමක් අපි ආණ්ඩුවට මතක් කරන්න ඕනේ.